ආයිබෝවන්. අද මම හිතුවේ පොඩ්ඩක් වෙනස් විදිහකට ඉදිරිපත් කරනවා කියලා. අද මාතෘකාව තමයි කොහොමද පිළිකා විශේෂඥ වෛද්‍යවරු තීරණය කරන්නේ යම්කිසි පිළිකා රෝගියෙකුට ලබා දිය යුතු සුදුසුම ප්‍රතිකාරය මොකක්ද කියලා. අපි මේකට කියනවා කස්ටමයිස්ඩ් ට්‍රීට්මන්ට් කියලා. මොකක්ද කස්ටමයිස්ඩ් ට්‍රීට්මන්ට් කියන්නේ? මං කිව්වා පිළිකා රෝග කියලා කියන්නේ හරිම සංකීර්ණ රෝග තත්වයක්. එතකොට එකම ඉන්ද්‍රියේ හටගන්නා පිළිකාව ඇති රෝගීන් 10 දෙනෙක් අපි ගත්තොත් ඒගොල්ලන්ට ලබා දෙන පිළිකා ප්‍රතිකාර විදි එකිනෙකට වෙනස්. උදාහරණයක් හැටියට අපි ගමු පීරු පිළිකාව ඇති රෝගීන් 10 දෙනෙක් ගැන. මේ රෝගීන් 10 දෙනාට ලබා දෙන ප්‍රතිකාර විදි ලබා දෙන ආකාර පවා වෙනස්. දැන් උදාහරණයකට අපි ගත්තොත් අවුරුදු 55ට වැඩි දරුවන් පවා ලොකු කාන්තාවක් සිටිනවා කියලා පීරු පිළිකාව ඇති සහ තවත් කාන්තාවක් සිටිනවා ඇය අවිවාහක කාන්තාවක් අවුරුදු 35යි වයස. එතකොට අවුරුදු 35 වයස ඇති කාන්තාවගේ අපි පුළුවන් තරම් උත්සාහ කරනවා පියවර පරිස්සම් කරන්න. පියවර සම්පූර්ණයෙන් ඉවත් කරන්න වුණොත් අපි උත්සාහ කරනවා ප්ලාස්ටික් ශල්‍ය කර්මයකින් පියවර නැවත සකසන්න. ඔවුන්ට ලබා දෙන ඖෂධ ප්‍රතිකාර පවා වෙනස්. සමහර අයට හෝමෝන් ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන්, සමහර අයට කීමෝതെරපි ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන්, සමහර අයට විකිරණ ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන්, සමහර අයට විකිරණ ප්‍රතිකාර ලබා නොදෙන්න පුළුවන්. මේ රෝගීන් 10 දෙනා ගත්තොත් පීරු පිළිකාව ඇති. ඉතින් ඒ නිසා අපි උත්සාහ කරනවා මේ හැම රෝගියෙක්ටම කස්ටමයිස් ඒ රෝගියාටම සුවිශේෂිත ප්‍රතිකාරයක් ලබා දෙන්න. දැන් අපි ඇත්තටම ටේලර් මහත්මයෙක් ගාවට ගියොත් ටේලර් මහත්මයෙක් ගාවට ගියොත් ඔහු අපිට ඒ ලබා දෙන ඇඳුම මේ තව එක්කෙනෙක්ට මහපු ඇඳුම අපිට අඳින්න බෑ. ඒ වගේ තව රෝගියෙකුට හරියන පිළිකා ප්‍රතිකාරය මේ රෝගියාට හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපි උත්සාහ කරනවා අර ටේලර් මහත්මයෙක් වගේ ටේලර් මේඩ් කස්ටමයිස් ට්‍රීට්මන්ට් එකක් ලබා දෙන්න මේ රෝගියාට. දැන් මේක තමයි මේ process එක මේ සම්පූර්ණ පියවරවල් ටික කොහොමද වෛද්‍යවරු මේ ටේලර් මේඩ් එහෙම නැත්නම් මේ කස්ටමයිස් ට්‍රීට්මන්ට් එක රෝගියාට ලබා දෙන්නේ කියලා. මම හිතනවා ඔබ මේක දැනගත යුතුයි කියලා. මොකද ඔබ යම්කිසි අවස්ථාවක ඉන්නවනම් ඔබට යම්කිසි අදහසක් එනවා එතකොට මේක ගැන දන්නවනම් ඔබ කොතනද ඉන්නේ කියලා මේ පියවරවල් වල ඇත්තටම. නම් පළවෙනිම දේ තමයි රෝගියා සැක කරනවා රෝගියාට පිළිකාවක් තියෙනවා කියලා. රෝගියා මොකද කරන්නේ? වහාම යනවා පිළිකා විශේෂඥයෙක් හම්බ වෙන්න. මේ කාල සීමාව අපි කියනවා patient delay කියලා. දැන් මේ කාල සීමාව තුල අවබෝධයක් නැති රෝගීන් මොකද කරන්නේ? එක එක්කෙනා කියන වල්පල් අහන් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් එක එක දේවල් වලින් කියන ඒවා අහන් ඉඳලා එක එක වැරදි අදහස් අරගෙන ඔවුන් වැරදි පුද්ගලයන් ගාවට යොමු වෙන්න පුළුවන්. එතකොට මුලින්ම මේ රෝගියා කරන්නේ මොකද්ද? කැන්සර් ස්පෙෂලිස්ට් කෙනෙක්. එහෙම නැත්නම් පිළිකා රෝග සම්බන්ධ විශේෂඥයෙක් ගාවට යනවා. මේ වගේ විශේෂඥවරු ඉන්නවා ලංකාවේ කාණ්ඩ දෙකක්. එක් කාණ්ඩයක් අපි කියනවා කැන්සර් සර්ජන්ලා කියලා. ඒ කියන්නේ පිළිකා ශල්‍ය වෛද්‍ය විශේෂඥයෝ මොවුන් කරන්නේ පිළිකාව ශල්‍ය කර්මයකින් ඉවත් කරන එක. අනිත් කට්ටිය තමයි පිළිකා ඖෂධ ප්‍රතිකාර සහ විකිරණ ප්‍රතිකාර මාර්ගයෙන් සුව කරන පිළිකා. ඒ කියන්නේ අපි කියනකොට මෙඩිකල් ඔන්කොලොජිස්ට්, මෙඩිකල් ඇන්ඩ් රේඩියේෂන් ඔන්කොලොජිස්ට්ලා කියලා තමයි අපි ඔවුන්ට කියන්නේ. දැන් මේ දෙගොල්ලන්ටම අපි කියනවා පොදුවේ කැන්සර් ස්පෙෂලිස්ට්ලා කියලා. දැන් මේ රෝගියා දැන් මොකද කරන්නේ? මේ කැන්සර් ස්පෙෂලිස්ට් කෙනෙක් ගාවට ගිහිල්ලා තියෙනවා. ගියාට පස්සේ මේ විශේෂඥයා මොකද කරන්නේ? රෝග ඉතිහාසයක් අහනවා. රෝග ඉතිහාසයට අපි කියනවා history taking කියලා. මේකේ වැදගත්කම තමයි අපි බලනවා මේ ලෙඩට ඇත්තටම පිළිකාවක් තියෙනවද කියලා අපි යම්කිසි අදහසක් ගන්නවා. පිළිකාවක් තියෙනවා නම් මේ පිළිකාව කොච්චර දුරට පැතිරිලාද කියලා යම්කිසි අදහසක් ගන්නවා. මීට අමතරව අපි අහනවා මෙඩිකල් හිස්ටරි කියලා එකක්. ඒ කියන්නේ අපි බලනවා මේ රෝගියාට මේ ශල්‍ය කර්මයක් හරි මොකක් හරි කරන්න තරම් ශක්තියක් තියෙනවද? දැන් අපි හිතමු සමහර රෝගීන් ඉන්නවා ඒගොල්ලන්ට කිසිම ප්‍රතිකාරයකට යන්න තරම් ශක්තියක් නැහැ. සමහර රෝගීන්ට නිර්වින්දනය කිරීමට පවා හැකියාවක් නැති තරම් මේ රෝගීන් දුර්වලයි. ඉතින් ඒ වගේ ඒවා අපි දැනගන්නවා මේ රෝග ඉතිහාසයෙන්. ඊට අමතරව තව වැදගත් දෙයක් තමයි සමාජීය ඉතිහාසය. එහෙම නැත්නම් social history කියන එක. අපි අහන රෝගියාගේ රස්සාව මොකක්ද? ඔහු විවාහකද අවිවාහකද? මේ රෝගියාට එයාගේ පවුලෙන් ලැබෙන සපෝට් එක කොච්චරද? මේ හැම දෙයක්ම අපිට වැදගත් වෙනවා. හරි තීරණයකට හරි මේ මොකද්ද අද හොඳම ප්‍රතිකාර විදිය කියලා දැනගන්න. දැන්
මේ ටිකෙන් පස්සේ තමයි අපි රෝගී පරීක්ෂාවකට ලක් කරන්නේ. එතකොට වෛද්‍යවරයා කරන්නේ රෝගියාව මොකක් හරි ඇඳක තියලා ඔහු පරීක්ෂාවකට ලක් කරනවා. දැන් මතක තියාගන්න සමහර වෙලාවට ඔබ හිතන්න පුළුවන් අනේ අපි ડોක්ටර් කෙනෙක් ගාවට ගියා එයා පොඩ්ඩක්වත් හරියට බැලුවේ නැහැ කියලා. දෙකක් තියෙන්න පුළුවන්. එකක් තමයි දැන් ඇත්තටම විශේෂඥ වෛද්‍යවරයෙක්ට රෝගියෙක් එක්ක විනාඩි 10ක් 15ක් ගත කරන්න අවශ්‍ය නැහැ යම්කිසි දෙයක් දැනගන්න. ඔහුට සෑහෙන එක්ස්පීරියන්ස් එකක් තියෙනවා මේ සම්බන්ධව. එතකොට ලොකු හැලක් අහන්න අවශ්‍ය නැහැ. සමහර අහන වැදගත් ප්‍රශ්න කිහිපයක් ඇති ඔහුට අවබෝධයක් ගන්න මේ රෝග ඉතිහාසය ගැන. එතකොට ඒක ඔබ දැනගන්න ඕනේ. ඒ නිසා මේක මගෙන් අච්චර විස්තර ඇහුවේ නෑ මෙච්චර විස්තර ඇහුවේ නෑ කියලා ඔබ නොහිතුවට ඒව ඔක්කොම අහලා තියනවා වෙන්න පුළුවන් ඔබ නොදැනුවත්ව. ඒක තමයි එක හේතුවක්. දෙවෙනි හේතුව තමයි ඔව් ඊටමත්ම කලාතුරකින් සමහර කට්ටිය ඉන්න පුළුවන් රෝගීන් ගැන එච්චර තැකීමක් නැති කනගාටුවට කාරණයක්. ඉතින් එතකොට රෝග ඉතිහාසය ගැන යම් අවබෝධයක් ලබන්න ඕනේ. ඊට පස්සේ රෝගියාව පරීක්ෂාවකට ලක් කරන්න ඕනේ. රෝගියා පරීක්ෂාවට ලක් කරාට පස්සේ දැන් වෛද්‍යවරයාට තියෙනවා යම් අදහසක් මේක පැහැදිලිවම පිළිකාවක් විය හැකියි කියලා. දැන් ඔහු මොකද කරන්නේ? මේ රෝගියාව ඒ රෝගියට අදාළ රෝග පරීක්ෂණ වලට ලක් කරන්න ඕනේ. අපි මේකට කියනවා ඉන්වෙස්ටිගේෂන්ස් කියලා. රෝග ඉතිහාසයට අපි කියනවා හිස්ටරි ටේකින් කියලා, පරීක්ෂාවට අපි කියනවා එක්සැමිනේෂන් කියලා. රෝග පරීක්ෂණ වලට අපි කියනවා ඉන්වෙස්ටිගේෂන් කියලා. රෝග පරීක්ෂණ වලින් පස්සේ වෛද්‍යවරයා එළඹෙනවා රෝග විනිශ්චයට. රෝග විනිශ්චයට අපි කියනවා ඩයග්නෝසිස් කියලා. දැන් රෝගින් අපෙන් අහනවා ડોක්ටර් මොකද්ද මට තියෙන කැන්සර් එක. එතකොට රෝග විනිශ්චය අපි දෙන්නේ. ડોක්ටර් කියනවා මම තාම අපි හරියට දන්නේ නැහැ කියලා ඔබ ඉන්නේ මේ හරියේ. නැත්තම් මේ හරියේ. හරි? නමුත් රෝග විනිශ්චය කියලා කියන්නේ ෆයිනල් ඩයග්නෝසිස් එක. දැන් ඔන්න වෛද්‍යවරයා හඳුනා ගන්නවා මේ රෝග විනිශ්චය මොකද්ද, මේ රෝගියාට තියෙන පිළිකාව මොකක්ද කියලා දැනගන්නවා. ඊළඟ දේ 1970 ගණන් 80 ගණන් 90 ගණන් වල එක විශේෂඥ වෛද්‍යවරයාට කැමති විදිහට ප්‍රතිකාර කරන්න කිරීමේ හැකියාව තිබුණා. දැන් එහෙම බෑ. දැන් ලෝකෙ වෙනස්. අපිත් වෙනස් වෙලා ඉන්නේ. අපිට මේ කස්ටමයිස් ට්‍රීට්මන්ට් එකක් දෙන්න බෑ. මේ අපිට හිතන විදිහට අපේ එක්ස්පීරියන්ස් එකට කස්ටමයිස් ට්‍රීට්මන්ට් දෙන්නට බෑ. අපි ඇත්තටම අපේ එක්ස්පීරියන්ස් එකත් මේකට පාදක කරගන්නවා. නමුත් ඒක මතම පදනම් වෙලා කස්ටමයිස් ට්‍රීට්මන්ට් දෙන්න බෑ. අපි තවත් කෙනෙක්ගේ එක්ස්පීරියන්ස් එකක්, තවත් කෙනෙක්ගේ දැනුමකුත් මේකට හවුල් කරගත යුතුයි මේ කස්ටමයිස් ට්‍රීට්මන්ට් එක දෙන්න නම්. දැන් එතෙන්දී පිළිකා ශල්‍ය වෛද්‍යවරයෙක් නම් ඔහු කළ යුත්තේ අනිවාර්යයෙන්ම මෙඩිකල් ඔන්කොලොජිස්ට් කෙනෙක්. එහෙම නැත්නම් ඒ ඖෂධ මගින් පිළිකා සුව කරන වෛද්‍යවරයෙකු සමග සාකච්ඡා කළ යුතුයි. පිළිකා ඖෂධ මගින් ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙක් නම් ඔහු පිළිකා ශල්‍ය වෛද්‍යවරයෙක් සමග සාකච්ඡා කළ යුතුයි. මේ වගේ වුන් කරන්නේ වෛද්‍ය සාකච්ඡා පවත්වනවා. මේ සාකච්ඡා පවත්වන්නේ ටෙලිෆෝන් මාර්ගයෙන් වෙන්න පුළුවන්. ඔබේ මේ රෝග විනිශ්චය මේ ටිකට් පතේ ලියපු ලියමනකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් MDM කියලා කියන්නේ මල්ටි ඩිසිප්ලිනරි මීටිං. ඒ කියන්නේ විශේෂ සාකච්ඡා පවතිනවා සාමාන්‍යයෙන් සුමානයකට සැරයක් මුළු ස්පිරිතාලෙම ඉන්න විශේෂඥ වෛද්‍යවරු එකතු වෙලා එක් රෝගියාව ගෙනල්ලා ඔවුන් සාකච්ඡා පවත්වනවා මේ රෝගියාට ලබා දිය යුතු සුදුසුම ප්‍රතිකාරය මොකක්ද කියලා. හැබැයි හැම ලෙඩාවම අපි MDM වලට දාන්නේ නැහැ. අපිට යම්කිසි දේවල් ගැන සැකයක් තියෙනවා නම් ඒ විශේෂඥ වෛද්‍යවරයාට හිතනවා නෑ මම තව ඔපිනියන් ටිකක් ගත්තොත් හොඳයි මේ රෝගියාට ප්‍රතිකාර කරන්න කියලා. ඒ වගේ රෝගීන් තමයි මේ MDM මීටින් වලට දාන්නේ. එතකොට දාලා ඔවුන් සාමූහික තීරණයක් ගන්නවා මොකද්ද රෝගියාට අවශ්‍ය කස්ටමයිස් ට්‍රීට්මන්ට් එක සුදුසුම ප්‍රතිකාරය කියලා. මේක තමයි ඇත්තටම විශේෂඥ වෛද්‍යවරු කොහොමද මේ පිළිකා රෝගියෙක් පැමිණියාම හරිහමං ඒ රෝගියාටම සුවිශේෂී ප්‍රතිකාරයක් එහෙම නැත්නම් කස්ටමයිස් ට්‍රීට්මන්ට් එකකට යන්නේ කියලා. මොකද මුලින්ම රෝගියා පැමිණෙනවා, රෝගියාගේ ඉතිහාසය ලබා ගන්නවා, රෝගියාව පරීක්ෂා කරනවා, රෝග පරීක්ෂණයක් එහෙම නැත්නම් ඉන්වෙස්ටිගේෂන්ස්. මම මතක තියාගන්න මම මේ හැම දෙයක් ගැන වෙනම කතා කරනවා. දැන් අපි පියයුරු පිළිකාව ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා අනාගතයේදී. ඒ වෙලාවේදී මම කතා කරන්නම් ඒකට අදාළ රෝග පරීක්ෂණ. තයිරොයිඩ් ග්‍රන්ථි පිළිකාව ගැන කතා කරනකොට මම කතා කරන්නම් ඒ තයිරොයිඩ් ග්‍රන්ථි පිළිකාව වලට අවශ්‍ය රෝග පරීක්ෂණ. හරි? මේ රෝග පරීක්ෂණ වලින් අපි එනවා රෝග විනිශ්චය එහෙම නැත්නම් ඩයග්නෝසිස් එක. ඊට පස්සේ වෛද්‍යවරු අතර සාකච්ඡා කරනවා. ඊට පස්සේ තමයි මේ කස්ටමයිස් ට්‍රීට්මන්ට් එකට එළඹෙන්නේ. මේක ගැන දැනගන්න
මේක දැනගත්තාම ඔබ දන්නවා දැන් සමහර වෙලාවට ලංකාවේ ලෙඩ්ඩු දැන් ඇත්තටම පුරුදු වෙලා ඉන්නේ ආවහම කිසිම දෙයක් වෛද්‍යවරුන්ගෙන් අහන්නේ නැහැ. මොකද වැදගත් දේ තමයි මේ රෝහල අයිති වෛද්‍යවරුන්ටවත් හෙදියන්ටවත් නෙවෙයි. මේ රෝහල අයිති ඔබට. අපි මෙහි සේවය කරන කට්ටිය. එතකොට ඔබට අයිතියක් තියෙනවා ඔබ ගැන දැනගන්න. මේක රජයේ රෝහලක් වුණත් සමහර කට්ටිය කරන වැඩේ පෞද්ගලික රෝහල් වලට ඇවිල්ලා ලොකු දේ ප්‍රශ්න අහනවා. හැබැයි රජයේ රෝහල් වලදී අහන්නේ නැහැ. රෝගීන්ට අයිතියක් තියෙනවා රජයේ රෝහල් වලදී ප්‍රශ්න අහන්න. පැහැදිලිවම. අපිට අයිතියක් තියෙනවා මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. එතකොට ඔබ දැනගන්න ඕනේ මොනවද ඔබ කොතනද මෙතන ඉන්නේ? ඔබ මොන අවස්ථාවේද මෙතන ඉන්නේ? දැන් ඔබ දන්නේ නැති වුණාට ඔබේ පිටිපස්සෙන් ගොඩක් දේවල් සිද්ධ වෙනවා මේ කස්ටමයිස් ට්‍රීට්මන්ට් එක ලබා ගන්න. ඒකයි මම කියන්නේ ඔබ ඇත්තටම දැනුවත් වී සිටිය යුතුයි කියලා. ස්තුතියි.